ලංකාවේ බහුතරයක් පිරිමින්ට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ ලිංගයේ ප්‍රමාණය ඇතිද කියන කාරණාව. සමහර අය මේ සඳහා විවිධ වූ ප්‍රතිකාර ක්‍රම උත්සාහ කරනවා වෛද්‍ය නිර්දේශයකින් තොරව. ඇත්තටම ලිංගයේ ප්‍රමාණය විචාර කරගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් මම ආත්‍රයෙන් ඉල්ලනවා මම subscribe කරලා මේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි වැඩි වෙලා නොගෙන යමු වීඩියෝ එකට. ලිංග ප්‍රමාණය වර්ධනය කරගන්න කලින් අපි මුලින්ම දැනගමු ලිංගයේ ප්‍රමාණය ඇත්තටම කොයිතරම් තිබිය යුතුද කියලා. ලෝකයේ දත්ත වාර්තාවලට අනුව ලංකාවේ පිරිමි ගත්තාම ලංකාවේ පිරිමින්ගේ ප්‍රමාණය ලිංගයේ දිග ප්‍රමාණය සාමාන්‍යයෙන් 4.35 කගයක් තමයි ගන්නෙ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 10.8 කගයක්. ඉතින් වෙනත් රටවල් සමග සසඳනකොට ලංකාවේ ඉන්න ඉතාමත් ගොඩාක් පහළින් මේ අගේ සාමාන්‍ය අගේ කියලා අපිට දක්වන්න පුළුවන්. නමුත් මෙහෙම තිබුණත් සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇත්තටම මේ ප්‍රමාණය මට මදි කියලා. ඉතින් කොහොමද මම මේක වර්ධනය කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍ය පර්යේෂණ වාර්තාවට අනුව පර්යේෂකයන් පවසන්නේ සාමාන්‍යයෙන් අප්‍රාණික අවස්ථාවේදී තමන්ගේ ලිංගයේ ප්‍රමාණය 1.5කට වඩා අඩු නම් සහ ප්‍රාණවත් වුණාට පස්සේ අඟල් 3කට වඩා අඩු නම් පමණක් ඔබ ලිංගය විශාල කර ගැනීම වර්ධනය කර ගැනීම පිළිබඳව සැලකිලිමත් වේ යුතුයි කියලා. ලිංගයේ ප්‍රමාණය ගැන කියනකොට ඔබට එන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද ඇත්තටම මේක අපි හරියටම මනින්නේ කියලා. ඉතින් අපි බලමු ඒක කොහොමද අපි හරියටම කරගන්නේ කියලා. මැනීම සිදු කරන්න ඕනේ ලිංගය හොඳින් ප්‍රාණවත් වුණාට පස්සේ. ලිංගයේ මුල කෙරවල ඉඳන් glance of penis වල ටිප් එක වෙනකම්. ඔබට මෙම රූපයෙන් පුළුවන් එය සිදු කරන්නේ කොහොමද කියලා අදහසක් ගන්න. penis එකේ උඩ කෙළවරේ ඉඳන් තමයි මේක මැනීම සිදු කරන්න ඕන. ඉතින් තව කෙනෙකුට ලිංගයේ මහත පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මයින්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මැනීම සිදු කරන්නේ ලිංගයේ රූට් එකෙන්. ඒ කියන්නේ මුල කොටසේ වට ප්‍රමාණය අනුව. ඉතින් ඔබට තව දුරටත් හිතෙනවා නම් මම මේක වර්ධනය කරගන්න ඕනේ කියලා ඒ සඳහා නවීන විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම වගේම ආයුර්වේදී ප්‍රතිකාර ක්‍රමක් තියෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රම ඔබට ඉතාමත් පහසුවෙන් කර ගැනීමට හැකි ප්‍රතිකාර ක්‍රම. ලිංගයේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන පුද්ගලයෝ තවත් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි තමන්ගේ උසට සරිලන බර පවතිනවද කියන කාරණාව. මොකද කෙනෙක් අධිබර කාණ්ඩයේ හෝ තරබාරු කාණ්ඩයේ හිටියොත් එහෙම ඔහුගේ ලිංගයේ මේදේ ගිලී යාම නිසා ඔහුගේ ලිංගය කුඩා වෙනවා වගේ හැඟෙන්න පුළුවන්. එවන් පුද්ගලයෙක් Tamanගේ උදරයේ තියෙන මේද ප්‍රමාණය අඩු කර ගැනීම මගින් මෙම තත්වය නැවත යථා තත්වයට ගන්නට පුළුවන්. තවත් කෙනෙකුට තියෙන පුළුවන් ප්‍රශ්නයක් තමයි Tamanගේ උසට සරිලන විදිහට Tamanගේ ලිංගයේ ප්‍රමාණය තියෙනවද කියන එක. ඉතින් පර්යේෂණ වාර්තාවලට අනුව ඇත්තටම උස සහ ලිංගයේ ප්‍රමාණය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් කෙසේ වුවත් කුමන තත්වයක් නිසා වුවත් ඔබට තමන්ගේ ලිංගයේ ප්‍රමාණය වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වූ ආයුර්වේදී ප්‍රතිකාර ක්‍රම සහ අභ්‍යන්තර ඖෂධ ගැනීම සහ බාහිරින් සිදු කරන යම් යම් ප්‍රතිකාර ක්‍රම මගින් මේ තත්වය ඔබට යථාවත් කරගන්නට පුළුවන්. කියන්නේ ලිංගයේ ප්‍රමාණය වර්ධනය කරගන්නට පුළුවන්. ආයුර්වේදයේ සඳහන් වාජීකරණ තන්ත්‍රික කාණ්ඩයේ මේ සඳහා බොහෝ ප්‍රතිකාර ක්‍රම අඩංගු වෙනවා. නමුත් මේක දවසෙන් දෙකෙන් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා මාස කිහිපයක කාලයක් ගත වෙනවා. නමුත් කෙනෙකුට මේක දවසින් දෙකකින් ඉක්මනින් කරගන්නට අවශ්‍ය නම් නවීන තාක්ෂණයට අනුව තියෙන පිළස් මගින් ඔබට මේක කර ගැනීමට හැකියාවක් තියෙනවා. කොහොම වුණත් ඔබ වෛද්‍ය නිර්දේශකකින් තොරව තමන්ගේ ලිංගීය ප්‍රමාණය විශාල කර ගැනීමට යම් යම් රකුම් වර්ග පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් වෛද්‍ය නිර්දේශකකින් තොරව ඖෂධ වර්ග පාවිච්චි කරනවා නම් ක්‍රීම් ආලේපන පාවිච්චි කරනවා නම් මේ දේවල් නිසා ඔබගේ ලිංගික ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නට පුළුවන්. එමගින් අතුරු උපද්‍රව ඇති වෙන්නටත් පුළුවන්. එම නිසා වෛද්‍ය නිර්දේශකකින් තොරව කිසිදු ඖෂධ වර්ගයක් භාවිතා කරන්නට එපා. කෙසේ වුවත් ලිංගිකත්වය කියන්නේ ලිංගයේ ප්‍රමාණය මත තීරණය වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඔබත් ඔබගේ ලිංගයේ ප්‍රමාණය ගැන සෑහීමකටපත් වෙන්නේ නැත්නම් තෘප්තිමත් නැත්නම් ඔබට පුළුවන් වෛද්‍යවරයෙක් හම්බ වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේකෙදී අපිට වැදගත්ම වෙන කාරණේ තමයි ක්ෂණික ප්‍රතිකාර ක්‍රම හෝ වෛද්‍ය නිර්දේශකකින් තොරව ගන්නා ප්‍රතිකාර ක්‍රම වලින් ඔබට හානියක් සිදු වෙනවා කියන එක හානියක් සිදු විය හැකි බව ඔබ මතකයේ තබා ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මේ දේවල් තමයි මම කතා කරේ. ඉතින් වීඩියෝ එක බලපුව හැමෝටම සුබ දවසක්.